high traders එතකොට අද මේ ඔයාලට මම කියලා දෙන්න යන්නේ මේ tool එක use කරන විදිහ හරිද එතකොට මෙන්න මේ bar එකේ ඔයාලා මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ රතු පාට කොළ පාට levels වලින් ඔයාලා කොහොමද entry එකක් ගන්න කියලා හරිද එතකොට මේකේ තියෙනවා මේ GLOW කියලා ඒක දාපු ගාම ළමයි මෙහෙම tick එක open කරගාම ඔයාලා බලාගෙන බලන්න මෙන්න මේ levels වල තියෙන මේ buy limit order සහ sell limit order හරිද ඒ කියන්නේ market එකේ අර අපි කිව්වා ලොකු ලොකු waves එකේ orders ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ලොකු ලොකු බැංකුව ඒතකොට Elon Musk අන්නේ වගේ කට්ටියගේ ලොකු ලොකු orders හරිද එතකොට ඔයා හිතන්න මාකට් එකේ buy trend එක යනකොට ඔයා මෙන්න මෙතන මොකක් කර රීසන් එකක් මත ඔයා මෙතන ට්‍රේඩ් එකක් ගන්න. හැබැයි මෙතන ඉන්නවා අපි කිව්ව ලොකු sell limit order එකක්. හරිද? එතකොට මාකට් එක අනිවාර්යයෙන් මෙතන වේල්ගෙන ඉන්නේ අනිවාර්යයෙන් මාකට් එක හැරෙනවා. එතකොට ඔයාගේ SL එක වදිනවා. හරිද? එතකොට ඔයාට අන්නේ වගේ levels මෙන්න මේ වගේ දේවල් බලලා ඔයාගේ මේ SL වදින ට්‍රේඩ් එකක් වර ගන්න අයින් කර ගන්න පුළුවන්. හරිද? එතකොට අනිත් එක තමයි ඔයා හිතන්න ඔයාගේ මොකක් කර රීසන් එකක් මත ඔයාට ලස්සන මෙතන මාකට් එකේ sell entry එකක් වෙනවා. හරිද? ඔයාගේ මේ මොකක් කරේ ඇනලයිස් එකක් මත. එතකොට අපේ මෙන්න මේ වගේ ඕඩර්ස් ටිකක් වෙනවා. එතකොට ඔයාලට අමතර කන්ෆර්මේෂන් ඔයාලට මෙතන ලස්සන මාකට් එකේ සෙල් ට්‍රේඩ් එකක් ගන්න. හරිද? එතකොට ඒක එකක්. හරිද? ඊළඟට බලමු අපි ඊළඟට මම කියනකොට ඇප්ස් ඔප්ෂන් එක. මාකට් එකේ ඇප්ස් ඔප්ෂන් එක කියන ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕන. මොකද ඒක අපිට වැදගත් නෑ. හරිද? ඔයාලට මම පෙන්නන්න. දැන් ඔයා හිතන්න මාකට් එකේ මෙහෙම ලොකු මුලින් අපි ෆුට් ප්‍රින්ට් එකට යනවා. හරිද? ඊට පස්සේ ඔයාලා පැහැදිලි කරන ලේසි. අපි බලමු ඊට පස්සේ මේ කැන්ඩල් වල ළමයි කොහොමද කැන්ඩල් ස්ටික් පෙන්වන්නේ කියලා. හරිද? එතකොට මේ කැන්ඩල් ස්ටික් වල ගියාන් පස්සේ ඔයාලට මෙන්න මේක zoom කරාම මේ කැන්ඩල් එකට අදාළ ෆුට් ප්‍රින්ට් එක සහ ඒ දේවල් ටික පේනවා. හරිද? එතකොට මේ කැන්ඩල් එකේ මේ රතු පාටින් පෙන්වන්නේ ඒ කැන්ඩල් එකේ තියෙන sell orders. හරිද? කොළ පාටින් පෙන්වන්නේ මේ කැන්ඩල් එකේ තියෙන buy orders ටික. හරිද? එතකොට මේ කැන්ඩල් එකේ මේ ask කියලා පෙන්වන්නේ අපි ඒක කැල් කරලා තියෙනවා. නැත්නම් මේක එකතු කරගෙන ඉන්න බෑ. එතකොට මේ කැන්ඩල් එකේ buyers ඉන්නවා 4ක්. හරිද? මේ කැන්ඩල් එකේ තමයි sellers ඉන්නවා 17ක්. හරිද? එතකොට මේ කැන්ඩල් එකේ delta ඉන්නවා 13. delta කියන්නේ මේ කැන්ඩල් එකේ buyers සහ sellers අතර වෙනස. හරිද? එතකොට volume එක බලන්න මේ කැන්ඩල් එකේ volume එක 20යි. හරිද? එතකොට ඔයාලට එන්නේ delta එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ කැන්ඩල් එකේ මේ delta කියලා ඔයාලට වෙනම වෙන මෙතන option එකක් තියෙන එක දාගත්තා මේ කැන්ඩල් එකේ buyers sellers අතර ගාන බලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ වැදගත්ම එක තමයි apps option එක. හරිද? market එකේ apps option එකක් කියලා මෙන්න මෙහෙම. හරිද? ඔයා හිතන්න මෙන්න මේ levels වලදී. හරිද? මෙන්න මේ levels වලදී මාකට් එකේ දැන් buy trend එක අපි වගේ retail ලා මාකට් එක buy කරනවා. හැබැයි මෙතන ලොකු sell limit order එකක් තියෙනවා. හරිද? එතකොට අන්නේ sell limit order එක ගන්න මාකට් එකේ buyers ලොකුට buy කරනවා මෙන්න මෙතනදී. හරිද? එතකොට ඒ buy කරපු candle එකේ ආස්තික සම්පූර්ණයෙන් අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා. හරිද? එතකොට delta එක අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා. එතකොට volume එක අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා. හරිද? නමුත් මාකට් එක buy වෙන්නේ නැහැ. sell වෙනවා. එතකොට අපි දන්නවා මෙතන absorption එකක් උනේ කියලා. එතකොට මෙන්න මේ zone එක නැවත ඇවිල්ලා මෙතන මේ absorption එක කරන ලස්සනට ඔයාලා මාකට් එකේ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් sell වලට. හරිද? එතකොට මම ඔයාලට දැන් මේක ප්‍රැක්ටිකල් පෙන්නන්නම්. අපි යන් chart එකට. හරිද? උන මම BTC වල bitcoin chart එකේ ඉන්නේ. හරිද? එතකොට බලන්න ඔයා මෙන්න මෙතන වෙච්ච දේ. හරිද? ඔයා මෙන්න මෙතන වෙච්ච දේ බලන්න ඔයා හොඳට. මෙන්න මෙතන. අනිත් එක තමයි මම ඔයාලට දෙයක් කියන්න. සාමාන්‍යයෙන් ළමයි මාකට් එක මෙහෙම buy trend එකේ යනකොට reversal එකක් කියන මේ absorption එක. එතකොට මෙන්න මේ තැන් වල ගොඩක් කරගෙන absorption. හරිද? එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකේ හිතන්නකො මෙහෙම මාකට් එක ගැන ඩවුන් ට්‍රෙන්ඩ් එක එනකොට මාකට් එකේ පල්ලෙහා තමයි ගොඩක් ඇබ්සෝප්ෂන් වෙන්නේ. හරි ඇබ්සෝප්ෂන් එකක් කළා තමයි මේ මාකට් එක අනිත් පැත්තට යන්නේ. හරි. ඒක අන්න එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරිද? ඊට පස්සේ අපි යන්නේ chart එකට. ඔන්න මම යනවා. හරිද? ඔයා බලන්න මෙන්න මේ කැන්ඩල් එකේ මොකක්ද උනේ කියලා. හරිද? හොඳට බලන්න. මේ කැන්ඩල් එකේ delta එක. හරිද? ඔන්න මම delta එක දැම්මා. මේ කැන්ඩල් එකේ බලන්න. මෙන්න මෙතන මාකට් එකේ sellers 36ක් ඉඳලා මාකට් එක sell ලා නේද? මේ මාකට් එකේ මෙතන කැන්ඩල් එකේ sellers 20ක් මාකට් එක sell ලා. හරිද? මාකට් එකේ මෙන්න මේ කැන්ඩල් එකේ sellers 19ක් විතර මාකට් එක sell ලා නේද? 170ක් විතර මාකට් එක නම් කඩාගෙන වෙන බින්දකට sell වෙන්න ඕනේ නේද? මාකට් එක එහෙම sell ලා නෑ. මෙතන වෙලා තියෙන්නේ හරිද? මෙතන තිබුණා තියෙනවා ළමයි අර අපි කිව්වා වගේ ලොකු buy limit order එකක්. අන්නේ buy limit order එක ගන්න sellers විසින් මාකට් එක ලොකුවට sell කරනවා. හරිද? අපි වගේ කට්ටිය. නමුත් මෙතන ඉන්නේ කවුද? අපි කිව්වා ලොකු ලොකු වේස් එයාට ටක් ගාලා මෙහෙන් sell කරන මෙහෙන් අර අපි කිව්ව ලොකු වේස් buy කරනවා. හරිද? එතකොට මාකට් එක ලොකුවට sell කරත් මාකට් එක sell ලා නෑ නේද? එතකොට මෙතන වෙලා තියෙනවා ලොකු absorption එකක්. හරිද? ඔයා හොඳට බලන්න මේ කැන්ඩල් එකේ මෙන්න මේ කැන්ඩල් එකේ delta 32යි 15යි අපි මේ absorption වෙච්ච කැන්ඩල් එක බලන්න මේ buyers 80ට. ඒක ප්‍රශ්නයක් නෑ. මේක sellers නේ absorption වෙන්න ඕන. ඔයා හොඳට බලන්න මෙන්න මේක. මේ sell කැන්ඩල් එකේ බලන්න මේ 44යි මෙන්න මේකේ. හරිද? ඊළඟ කැන්ඩල් එකේ 34. බලන්න අසාමාන්‍ය විදිහට මේ කැන්ඩල් එකේ sellers මේ 258ක් කරා නේද? අසාමාන්‍ය විදිහට වැඩි වෙලා නේද? බලන්න අසාමාන්‍ය විදිහට ඒ කැන්ඩල් එකේ bid එක වැඩි වෙලා නේ. ඊළඟ බලන්න delta එක. මේ 13යි 19යි මේ absorption වෙච්ච කැන්ඩල් එක අසාමාන්‍ය විදිහට මොකද්ද delta එක 170ක් දක්වා වැඩි වෙලා. හරිද?
බලන්න ඊළඟ කැන්ඩල්ස්ටික් වල මේ වගේ වොලියුම් එක 76 49 මේක අසමාන විදිහට 346 නේද වැඩි වෙලා. එතකොට අපි මේකට කියනවා ඇබ්සෝප්ෂන් එකක්. හරිද? එතකොට මේ සෝන් ඔයාලට නැවත මාක් කරගෙන ඔයාලට ලස්සන ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයා බලන්න මාකට් එකයි මෙන්න බලන්න අර මෙන්න මෙතන වෙච්ච දේ. හරිද? ඔයා හොඳට බලන්න මෙන්න මෙතන. බලන්න මෙන්න මේ කැන්ඩල් එකේ හරිද? මෙන්න මේ කැන්ඩල් එකේ. ඔයා බලන්න මෙන්න මේ කැන්ඩල් එකේ. මෙතනත් අර මාකට් එක සෙල් වෙලා තියෙන මෙතන ඇබ්සෝප්ෂන් එකක්. ඔයා බලන්න මෙතන මේ කැන්ඩල් එකේ බයර්ස් 23යි බයි වෙලා නේ. 28යි බයි වෙලා. මේ 11ක් දාලා බයි වෙලා 53ක් දාලා බයි වෙලා 182ක් කියන්නේ ලොකු ගුණයක් නේද? සාමාන්‍ය 3 ගුණයක්. එහෙනම් මාකට් එක මෙහෙම යන්න ඕනේ කඩාගෙන මෙතන බයි වෙලා. නෑ එහෙම බයි වෙන්නේ නෑ. හරිද? මාකට් එක සෙල්. ඒතර මෙතනත් වෙලා තියෙන ළමයි අර අපි කිව්වා වගේ ලොකු සෙල් ලිමිට් ඕඩර් එකක් තිබේ. සෙල් ලිමිට් ඕඩර් එක ගන්න මාකට් එක බයර්ස් බයි කරලා. හරිද? ඊට පස්සේ ඔයාලට මම තව දෙයක් පෙන්නන්නම්. ඔයා බලන්න මේ කැන්ඩල් එකේ මේ දැන් කැන්ඩල් එක ගොඩක් zoom කරන් පස්සේ අර ෆුට් ප්‍රින්ට් එක පෙන්නන්න. හරිද? මෙහෙම තනියක් ගියක් normal zoom කරන් පස්සේ මට මෙහෙම තනියක් ගියක් විතර පෙන්නන්න. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ price එකට අදාළ volume එක. හරිද? ඔයා බලන්න මේ කැන්ඩල්ස්ටික් එකේ මේ නිල් පාට ගතිය වැඩි නේද? මේ නිල් පාට කියන්නේ මේ කැන්ඩල් එකේ volume එක තමයි නිල් පාටින් පෙන්නන්නේ. හරිද? ඔයා බලන්න මේ කැන්ඩල් එක buy වෙද්දි මේ wicks වල නේද volume එක වැඩි. ඒ කියන්නේ මාකට් එකේ මෙහෙම wicks වල volume එක වැඩි කියන්නේ මාකට් එක උඩට යන්න අමාරුයි. හරිද? මාකට් එක හැරෙන්න ළඟයි. හරිද? බලන්න ලස්සන මාකට් රිවර්සල් වෙලා නේද? ඒ කියන්නේ මාකට් එකේ මේ wicks වල තමයි volume එක වැඩි අප් ට්‍රෙන්ඩ් එකේ. හරිද? එතකොට ඔයාලට normal candlestick chart එක බලලා කවදාවත් මේක බලන්න බෑ. හරිද? එතකොට බලන්න මාකට් එක buy වුණේ. මෙතනින් buy වුණේ. බලන්න ඔයා buy වෙද්දි මේ candlestick එක දිහා. හරිද? මේ candle එකේ බලන්න මේ පල්ලෙහානේ මේ candlestick වල volume එක. මෙතන කෙලිම 127යි නේද? ආයි ඉතින් කියන්න දැන අනිවාර්යයෙන් මාකට් රිවර්සල් වෙනවා. හරිද? එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන ඇබ්සෝප්ෂන් එකක් සහ කැන්ඩල්ස්ටික් ඇතුළ බලවට රිවර්සල් එකක් ලස්සනට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරිද? එතකොට අපි ඊළඟට මේකේ තියෙන ඔප්ෂන් තව ටිකක් කතා කරමු. හරිද? එතකොට අපි බලමු දැන් අනිත් එක. හරිද? ඇබ්සෝප්ෂන් එක දැන් ඔය දන්නව නේද? එතකොට ඔන්න මම මේකේ තියෙනවා නම් එතන මේ ඩෙල්ටා ප්‍රොෆයිල් එක. අර ෆික්ස් රේන්ජ් ඩෙල්ටා ප්‍රොෆයිල් එක. ඒතර ඒක මෙන්න මේ රේන්ජ් එකට දැම්මෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් බයස් දෙදස කොහොමද ඉඳලා තියෙන්නේ කියලා. හරිද? ඔය බලන්න ඔයා හොඳට බලන්න මෙන්න මෙතන වෙච්ච දේ. හරිද? ඔයා බලන්න හොඳට මෙන්න මෙතන වෙච්ච දේ. බලන්න මාකට් එක අපි කිව්ව බයස්ලා බයි කළා මේ බයි බබල් එකක් දාලා නේ ලොකුට බයි කරලා බයි වෙලාද නැහැ. මාකට් එක සෙල් වෙලා නේද? ඒතර ඔයා බලන්න මෙන්න මේ ලෙවල් එක. මෙතන මාකට් එක සෙල්ස් ලොකුට සෙල් කරලා නේ. සෙල් බබල් එකක් දාලා මාකට් සෙල් වෙලාද නැහැ. ඒ කියන්නේ මෙතන ඔයාලට මේ ඩෙල්ටා ප්‍රොෆයිල් එකේ මේ මෙන්න මේ කැන්ඩල්ස්ටික් වල දාලා බයස් සෙල්ස් බලා ගන්න පුළුවන්. හරිද? ඔයා බලන්න මේ මෙතන මේ බයි එක ගිහින් මේ ඇබ්සෝප්ෂන් එකක් කරලා නේද? එතකොට ඔයාලට අන්න ඒ වගේ ඩෙල්ටා ප්‍රොෆයිල් එකේ මෙන්න මේ කැන්ඩල්ස්ටික් වල දාලා ලොකු ඕඩර්ස් ටික බලා ගන්න පුළුවන්. එතකොට මේක ලංකා ෆස්ට් ටයිම් වෙන කොහෙවත් නෑ. හරිද? එතකොට මේ ටූල් එක. අපි බලමු ඊළඟට මේකේ ඇඩ් කරලා තියෙන තව දේවල්. හරිද? එතකොට අපි බලමු මේ high volume absorption zone වල මේ ABS කියන එක ක්ලික් කරාම ඔයාලට මාකට් එකේ ලස්සන මේ absorption zone පෙන්නනවා. බලන්න මෙතන මේ absorption zone එකක් මේ ලස්සනට අර අපි කිව්ව ඩෙල්ටා ප්‍රොෆයිල් එක දැම්මන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඔන්න මම ඩෙල්ටා ප්‍රොෆයිල් එක දැම්මා. ඔය බලාගන්න මේ මෙතන මේ absorption ලස්සනට වෙනවා මේ බබල් එකත් එක්ක. ඒතකොට මේක ලස්සන confirm absorption zone එකක්. ඒතකොට ඔයාලා වැරදිලා මෙන්න මේ levels වලින් ඔයා sell කරොත් market එකේ sell වෙයිද නැහැ. මොකද මේ levels වලින් market එක අර අපි කිව්වා ලොකු ලොකු place. හරිද? ඒතකොට නැවත මේ level වලින් ඔයාලා absorption එක කරලා ලස්සන market එකේ trade එකක් ගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ zone වලින් ඔයාලට අමතර confirmation සහ ඔයාගේ SL වලින් rate වල ගොඩක් අඩු කරගන්න පුළුවන්. හරිද? එතකොට ඒක එකක්. ඊළඟට අපි බලමු තව මොනවද මේක ඇඩ් කරලා තියෙන absorption zone. හරිද? ඔන්න ඊළඟට අපි ඇඩ් කරලා තියෙනවා මේකේ මෙන්න මෙතන මේ high volume buy zone. හරිද? ඔන්නම high volume buy zone එක දැම්මා. හරිද? එතකොට දැන් 1 minute වල ලොකුවට පෙන්නන්නේ නැහැ. අපි 5 minute වලට යන්න. හරිද? දැන් අපි බලමු. අන්න බලන්න ඔයා මේ high volume buy zone එකේ නේද අර 1 minute වල මෙතන absorption එකක් වෙනස් වෙනවා. එතකොට මේ high volume buy zone එකේ. එතකොට ඔයාලට ලස්සන අමතර confirmation ගන්න මේ absorption zone එකයි මේ candle එක absorb වුණා මේ price action බලලා ලස්සන මෙතන buy trend එකක් ගන්න තිබ්බා. හරිද? එතකොට ඔයාට ඒක එකක්. හරිද? ඊළඟට බලමු අපි තව ඇඩ් කරලා දෙන තව දේවල්. ඒතකොට high volume sell zone. හරිද? ඔන්න මම high volume sell zone එක දැම්මා. ඒතර බලන්න මෙතන ඇත්තටම high volume sell zone එකක් කියලා මෙතන වැටෙන්නේ. reason එකක් තියෙන බෑ නේද? ඔයා බලන්න මෙන්න මේ candle එක. මේ candle එකේ බලන්න මේ 26 27 74 පොඩි පොඩි ගණන් ඉඳලා කෙලින්ම මේ 500 ගණක් වගේ. ඒ කියන්නේ මෙතන ඉඳලා ලොකුවර මාකට් එකේ ලොකු ප්ලේ කෙනෙක්. හරිද? big play කෙනෙක්. ඒ කියන්නේ ලොකු ලොකු වේල් කෙනෙක්. එතකොට එයා තමයි මෙතන මේ sell trade එක දාලා තියෙන්නේ. එතකොට ලස්සන මාකට් sell. එතකොට ඒක high volume sell zone එකක්. හරිද? එතකොට අර අපි කිව්ව 1 minute එකේ absorption එක උනේ මෙන්න මෙතන. එතකොට ඔයාලට ලස්සන මෙතනින් SL එක දාලා ලස්සන මෙතනින් trade එකක් ගන්න තිබ්බා. හරිද? ලස්සනට මාකට් එකේ. එතකොට high volume buy sell zone ඔන්න ඕකම තමයි. හරිද? එතකොට ඒකෙන් ඔයාලට ලස්සන ගන්න පුළුවන්. දැන් මෙතන absorption දැම්මත් ඔයාලට absorption එකක් තියෙන මේ. හරිද?
එතකොට දැන් අර 1 minute එක ගත්තා මෙතන apps options වල ලස්සන මාකට් එකේ buy trade එකක් කරලා මෙතන වුණාට ලස්සන මාකට් එකේ sell trade එක. එතකොට වැරදිලාවත් මෙන්න මේ levels වලින් buy trade open කරොත් ඔයා loss. මෙන්න මේ levels වලින් ඔයා වැරදිලාවත් sell trade open කරොත් ඔයා loss. හරිද? එතකොට අන්න ඒ වගේ වැදගත් දෙයක් තමයි මේ tool එකේ තියෙන්නේ. හරිද? එතකොට ඒක හරි. දැන් අපි මේ zone එකත් අපි අයින් කරලා දාමුකෝ. හරිද? ඔන්නම zone එක අයින් කරා. එතකොට apps options වලට. එතකොට ඊළඟ එක තමයි මෙන්න මේ CVD එක. හරිද? CVD එක මම මේක අපේ ක්ලාස් එක ගන්න තමයි මේක ඇඩ් කරලා දෙනවා. ඔයාලට සරලව කියන්නම් මාකට් එකේ. බලන්න මෙතන මේ මාකට් එක මේ අප් ට්‍රෙන්ඩ් එකේ CVD එක ඩවුන් ට්‍රෙන්ඩ් එක. හරිද? එතකොට මෙතන තියෙනවා ඩයිවර්ජන් එකක්. හරිද? එතකොට මෙතන දැක්කා 1 minute එකේ වෙන මෙතන apps option එකක් වුණා නේද? 1 minute එකේ apps option එකක් වුණා. එතකොට ඒක price action එකක් තියෙනවා මෙතන මේ දෙකයි confirmation. හරිද? ඊට පස්සේ බලන්න මෙතන ඔයා කෙලින්ම high volume sales on දැම්මම ඔයාගේ sales on එක මෙතන. හරිද? එතකොට ඔයාට entry කීයක්ද මෙතන? confirmation නේද? ලස්සන rate එකක් මෙතන. හරිද? එතකොට බලන්න market එකේ ඔයා හොඳට බලන්න market එකේ මෙන්න මෙතන තිබ්බේ අර අපි කිව්ව apps මේ diversion මේ market එකේ මේ CVD එක up trend එකේ market down trend එක. හරිද? මේක ඇත්තම class එකේ මේක advance උගන්වනවා. එතකොට normally හොම. එතකොට ඔයාලා මෙතන අර අපි කිව්ව buy zone එකක් තියෙනව නේද? එතකොට apps option නැති මේ buy zone නැති මේකක් තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලා ලස්සන market එකේ buy trade එකක් open කරන්න තිබ්බා. හරිද? එතකොට ඒක එකක්. හරිද? අපි ඒව ඇඩ් කරලා දිනවා. එතකොට ඒක අයින් කරමු වෙන්න. හරිද? high volume buy zone sell zone අපි අයින් කරා. එතකොට VWAP එක. හරිද? VWAP එක ළමයි VWAP එක අපි class එකේ උගන්වන්නේ. ඒක මේ ඔයාලට ඇඩ් කරලා දෙනවා. හරිද? මේව advance උගන්වන දේවල්. එතකොට ඒක හරි. එතකොට අපි මේකේ වෙනම ඇඩ් කරලා දිනවා ළමයි ඔයාලට වෙනම entry සහ TPSL ඔක්කොම දින SK system එක. හරිද? දැන් බලන්න SK system එක. හරිද? එතකොට SK වල ඔයාලට මෙතන entry මෙහෙම පෙන්නන්නේ. ඒක මේ entry zone එක. හරිද? එතකොට අපි ඇඩ් කරන Elliott wave. ඔයා බලන්න Elliott wave එකේ ලස්සන entry active වෙලා නේද? ඔයාලට මෙතන entry ගන්න තිබුණා. ඔයා දැක්ක මෙතන මේ sell zone එක තියෙනවා. එතකොට මේ CVD divergent එක තියෙනවා. හරිද? මෙතන මේ CVD divergent එක. හරිද? sell zone එක high volume නේද? 1 minute මෙතන ලස්සන apps option එක confirmation කීයක්ද? ලස්සන මෙතන මේ entry වල ගන්න තිබ්බා. ඒ කියන්නේ මේ technical analysis එක හරිය. හැබැයි අපි ඇත්තටම market එක ඇතුළේ වෙන දේවල් බලන්න අපි trade ගන්න නේද? එතකොට ඒකත් එක්ක වල ලස්සන මේ මෙන්න මේ Elliott wave ගේ entry වල capture කරගන්න තිබ්බා. හරිද? එතකොට Elliott wave අපි දැන් අයින් කරමුකෝ. හරිද? SK එකත් ඔයා දැක්කා. හරිද? එතකොට මේ time frame වල වල වෙනස් වෙනවා. හරිද? count එක ලස්සනට පෙන්නනවා market එකේ. හරිද? එතකොට බලන්න අපි apps option එකත් අයින් කරමුකෝ. Elliott wave ගේ ඔන්න දැන් මෙන්න මේ levels වල buy rate එකක් වෙනවා. හරි. එතකොට ඔයාලා මෙන්න මේ levels වලින් buy rate එකක් ගත්තා නම් ඔයාලා අල්ලන්නේ මේක පෙන්නන 15 minutes නේ swing trade එකක්. හරිද? සාමාන්‍යයෙන් අර අපි කියන දේවත් එක බලලා ඔයාලා මෙන්න මේ levels වලින් TP අයින් කරන් තිබ්බා. හරිද? එතකොට ඒක හරි. එතකොට SK system ඔයාලා බලන්න SK system එකත් ඔයාලා time frame වෙනස් වෙනවා. හරිද? ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ඔන්න බලන්න. හරිද? එතකොට 1 hour එකේ ලස්සන SK වල මේ Elliott wave වල ලස්සන short trade එකක්. හරිද? අර දේවලුත් එක්ක වඩා අල්ලන් ඉඳලා මේක සුපිරි short trade එකක් නේද? swing trade එක. හරිද? එතකොට ඒක හරි. අපි ඊළඟට බලමු ඊළඟට ඇඩ් කරලා දෙනවා තමයි අපි market profile එක. හරිද? market profile එක. එතකොට market profile එකේ මේකේ සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මම ඔයාලට example විදියක් පෙන්නන්නම්. ඔයා බලන්න මේ දවසට අදාළව හරිද? දවසට අදාළ profile එක තමයි මේ පෙන්නන market එකේ. හරිද? එතකොට බලන්න මේක අපි ඇත්තට ඇඩ්වාන්ස් කාස් එක ගන්න දෙයක් සරලව කියන්න. කලින් දවසේ මෙන්න මේ දින කලින් දවස්. හරි මේ කලින් දවස් වල මාකට් ප්‍රොෆයිල්. මේ දින අද දවස් වල මාකට් ප්‍රොෆයිල්. එතකොට ඔයා බලන්න මාකට් එක සෙල් වෙලා දින සෝන් එක. හරියටම කලින් දවසේ වැලියු ඒරියා ලෝ එකට ඇවිල්ලා තමයි මාකට් එක මේ සෙල් වෙලා දින. එතකොට මෙතන high volume sell zone එක absorption මේ බලලා ඔයාලා ලස්සන මේක හොඳ කීලවල් එකක්. හරිද? ලස්සන ට්‍රෙන්ඩ් එකක් ඕපන් ගන්න තිබුණා. එතන මෙතන buy වෙලා තින්නේ ඊට කලින් දවසේ මේ නිල් පාට සෝන් එකේ. හරිද? එතකොට මේක ඇඩ්වාන්ස් උගන්වන්නේ අපේ ක්ලාස් එකේ ළමයින්ට. දැන්ට උත්තරයි. හරිද? එතකොට ඒකේ ඔයාලා ගන්න තිබ්බ ට්‍රෙන්ඩ් එක. එතකොට ඊළඟට තියෙනවා අපි ඇඩ් කරලා තියෙනවා දවසට අදාළව දැන් අපි මේ volume profile එක. හරිද? ඔන්න TP profile අයින් කරා. ඔන්න volume profile. එතකොට මේකෙත් ලස්සන match එකක් ගහන්න පුළුවන්. හරිද? ඒක අපි ඇඩ්වාන්ස් ක්ලාස් එකේ දැන්ට ඔයාලා කියලා දේවල් වල match එකක් ගහන්න පුළුවන්. හරිද? එතකොට එහෙම තියෙනවා. එතකොට ඔයාලට ෆික්ස් රේන්ජ් එකක් විතර මේක අදින්න පුළුවන්. මෙන්න මෙතන. මේ තියෙන මෙතන වොලියුම් ප්‍රොෆයිල් වල ඔයාලට ෆික්ස් රේන්ජ් එකක් විතර මෙහෙම අදින්න පුළුවන්. හරිද? මේ එතකොට මේවල් ඔක්කොම ලයිව් අප්ඩේට් වෙන්නේ. මේ බාර් ඔක්කොම ලයිව් අප්ඩේට් වෙන්නේ. එතකොට එහෙම තියෙනවා. එතකොට ෆික්ස් රේන්ජ් එකක් විතර ඔයාලට ඩෙල්ටා ප්‍රොෆයිල් ෆික්ස් රේන්ජ් එකක් විතර ඔයාලට මාකට් ප්‍රොෆයිල් එකක් ඇඩ් කර මේ අද ගන්න පුළුවන්. හරිද? ෆික්ස් රේන්ජ් එකක් විතර. මේ තියෙන මාකට් ප්‍රොෆයිල් එක. මේ TPO එක මාකට් ප්‍රොෆයිල් එක. හරිද? එතකොට ෆික්ස් රේන්ජ් එකක් විදියට
ඔයාලට ෆික්ස් රේන්ජ් එකක් විදිහට ඔයාලට ලස්සන ඩෙල්ටා ප්‍රොෆයිල් එකක් ඉඳ ගන්න පුළුවන්. හරිද? ඩෙල්ටා ප්‍රොෆයිල් එක. එතකොට මම ඔයාලට සරලව එක දෙයක් පෙන්නන්නම්. මේක අපි ක්ලාස් එකේ ඇඩ්වාන්ස් උගන්න දෙයක්. ඔයාලට පේනව නේද මෙතන මේ ට්‍රෙන්ඩ් ලයින් එක. හරිද? ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක. හරිද? ට්‍රෙන්ඩ් ලයින් එක. එතකොට බලන්න මේ ලස්සන ඔයාලට පැටර්න් එකක් විදිහට අපේ. එතකොට අපි කලින්ම දන්න මේ පැටර්න් එක බ්‍රේක් කරන පැත්ත. හරිද? එතකොට ඔයා බලන්න මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකේ යද්දී මේ ඇබ්සෝප්ෂන් වෙවි තමයි මේ යන්නේ මාකට් එක. මේ ඇබ්සෝප්ෂන් වෙවි නේද? ඒ කියන්නේ උඩට යනවා වගේ. එතකොට අපි දන්නවා මේක මෙන්න මේ වගේ ලෙවල්ස් එක බ්‍රේක් කරද්දී අපි දන්නවා මාකට් එක පල්ලෙහාට තමයි යන්නේ. හරිද? කලින්ම අපි දන්නවා මේ පැටර්න් එක බ්‍රේක් කරන විදිහ. හරිද? එතකොට මේකත් අපේ ඇඩ්වාන්ස් ක්ලාස් එකේ යන්නේ මේක සරලව වට කියලා දුන්නේ. එතකොට මේ වගේ ලොකු දෙයක් ඔයාලට මේකෙන් කරගන්න පුළුවන්. හරිද? මේ තියෙන ඩෙල්ටා ප්‍රොෆයිල් එක. හරිද? එතකොට ඒක හරියි. ඒකත් අපි ඔක්කොම අයින් කරමු. හරිද? එතකොට ඔයාලට අපි තව ඇඩ් කරලා දීලා තියෙනවා SMC පාර්ට් එක ඇඩ් කරලා දීලා තියෙනවා. එතකොට ඒක ඔයාලට කැමතිද යූස් කරගන්න. SNR ඇඩ් කරලා දීලා තියෙනවා. හරිද? SNR. එතකොට SNR බලා ගන්න පුළුවන්. එතකොට ඒක හරි. එතකොට එලියට ඕවනුනේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඉම්බැලන්ස්ටික් ඇඩ් කරලා දෙනවා. හරිද? මේ අපි කියන ඉම්බැලන්ස්ටික් නෙමෙයි මේ හිස්ටරික් ඉම්බැලන්ස්. ඒ කියන්නේ මාකට් එකේ හයි වොලියුම් වලින් සෙල් වෙන සහ බයි වෙන සෝ. ඔය බලන්න මෙතන ඉම්බැලන්ස් එක. මේ ඉම්බැලන්ස් එකේ තියෙන කැඩල් එකේ බලන්න බයර්ස්ලා කොච්චරක් ඉන්නවද මේ 540යි. සෝරි සෙලර්ස්ලා මේ 540. ඒ කියන්නේ ලොකු වගේ. හොඳ ඉම්බැලන්ස් එක. බලන්න මාකට් එක එන්නේ ඉම්බැලන්ස් එක ඇවිල්ලා නේද මාකට් එක ලස්සන සෙල් උනේ. මේ අර අපි කිව්ව 1 මිනිත් එකකට ඇබ්සෝප්ෂන් එකක් බැලුවා මෙතනින්. CVD එකක් බැලුවා. ලස්සන ට්‍රෙන්ඩ් එකක් මෙතන තියෙනවා. හයි වොලියුම් සෙල්ස් ඕනක් නේද මේ? දැන් මම වඩා හයි වොලියුම් සෙල්ස් ඕනක් මේ. එතකොට ඉම්බැලන්ස් හරිද? බලන්න එතන ට්‍රේඩ් එක මම ඔයාලට ගන්න විදිහ පෙන්නන්න. දැන් බලන්න මෙතන තියෙනවා හරිද? මෙතන කෙලින්ම මොකද්ද මේ CVD එක high volume sell zone. හරිද? high volume sell zone. එතකොට imbalance. හරිද? imbalance. එතකොට 1 මීටර මෙතන absorption නේද? එතකොට ඔයාලට තව ගන්න පුළුවන් මෙතන දැන් එලියට් පිය දැම්මම ඔයාලට ලස්සන short trade එකක්. ඔයාලා මෙතන ලස්සන short trade එක capture වෙනවා. හරිද? එතකොට එහෙම තමයි ඒ ටික යන්නේ. ඊටු ටික ළමයි අපේ ක්ලාස් එකේ යන්නේ ඇඩ්වාන්ස් ඒක උගන්වන්නේ. ඒකට ඒකට අවශ්‍යයක් වෙනව නේද? ඒතර අපි ඊළඟ ටූල් එක ඔයාලට book map එක. හරිද? book map එකෙත් අර absorption levels ලස්සනට බලා ගන්න පුළුවන් ඔයාලට. හරිද? බලන්න මෙතනින් මාකට් එක බයි වුණේ අය. මේ ලොකුවට sell කරලා sell වෙලා නෑ නේද? බලන්න මාකට් එකේ මෙන්න මේ දවස් වලින් මේ sellers ඉඳලා තියෙන මේ volume එකත් එක බලන්නකෝ මේ. ලස්සන මාකට් එක sell වෙලා නේද මේ? මෙතනින් උඩින් sell වෙලා තින්නේ නැහැ. sorry මේ මාකට් එක ලස්සන බයි වෙලා. ඒ කියන්නේ sellers ලොකුවට sell කරලා sell වෙලා නෑ මේ. මේ ලෙවල්ස් වලින් ගත්තෙන් පස්සේ බලන්න මෙතන මේ මාකට් එකේ බයර්ස් මේ උඩ ඉන්නේ. බයි වෙලා නැහැ. හරිද? එතකොට ලස්සන මේ ඉතින් මේවා ඉතින් ලස්සන මාකට් අර අපි කිව්ව ට්‍රෙන්ඩ් ලයින් එක මේ. එතකොට මේ ඔක්කොම ට්‍රෙන්ඩ් ලයින්. හරිද? ඔයාලට ඒ වගේ ලස්සන මැච් එකක් ගහ ගන්න පුළුවන් අතර බුක් මැප් එකෙන්. හරිද? එතකොට දැන්ට මෙච්චරයි. එතකොට මේ එහෙම තමයි වට්ටික් වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් ඈ. ජය වේවා.